ඇමරිකාව ආයෙත් ලෝකයේ ධනවත්ම රට කරනවා. ලෝකයේ ධනවත්ම රට කරන්න අවශ්‍ය සියලුම දේ ආර්ථිකය නම් වන්නේ ලෑස්ති කරනවා කියලා ඇමරිකාව ඇත්තටම ලෝකේ බලවත්ම රාජ්‍ය වුණාට මේ වෙනකොට ඩොලර් බිලියන ගණන් ණය වෙලා ඉන්න රටක්. ඉතින් ඇමරිකාවේ ආර්ථිකය හදන්න නැවත ජනතාවට හොඳ රටක් හදන්න අවශ්‍යයි කියලා තමයි ට්‍රම්ප් කියන්නේ. ට්‍රම්ප් එහෙම කියන ගම දැන් ওই 144 බද්ද ගැන ගොඩක් අය කතා කරන්නේ. ඒ බද්ද අපිට පණවන්නත් හේතුවක් තියෙනවා. ඔගොල්ලෝ ඔරිජිනල් වීඩියෝ එක පුළුවන් නම් බලනවා නම් පුළුවන් නම් ඒක වීඩියෝ එක හොයාගෙන බලන්න මොකද වටිනවා. ඇත්තටම මම හිතන්නේ මෙතනදී මේ රාජතාන්ත්‍රික බලපෑමක් අම්මවත් නිසා නෙමෙයි ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලිව කියනවා hina වෙවි කියන්නේත් ඒක. මම කියන්නේ hina වෙවි කියන්නේ මේ සතුටින් නෙමෙයි සමාජචරයට ලක් කරමින් කියන්නේ ශ්‍රී ලංකාව ඇමරිකාවට 88%ක බදු ගහනවා. අපි එච්චර දරුණු වෙන්නේ නැහැ කියලා තමයි hina වෙවි 144ක බද්දක් ගහලා තියෙන්නේ. මෙච්චර කල් ලංකාවට උන්නේ 11ක වගේ බද්දක් තීරු බද්දක්. ඒ කියන්නේ තීරු බද්ද අපි පැහැදිලිව කිව්වොත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඕනම දෙයක් ඇමරිකාවට යවනවා නම් 111ක බද්දක් මෙච්චර කල් අය කරා. ඒ කියන්නේ පැහැදිලිව අපි රුපියල් 100ක දෙයක් යවනවා නම් ඒකට රුපියල් 11ක බද්දක් ආණ්ඩුවෙන් අය කරනවා. කාගේවත් ලාභ පාඩු මුකුත් බලන්න නැතුව විකුණුවත් ඒක රුපියල් 100ට යවන මෙහින් යවන දෙයක් ඇමරිකාවේ විකුණන වෙන්නේ රුපියල් 111කට මෙච්චර කල්. හැබැයි අනිත් දැන් පස්සේ කියන්නේ පස්වෙනිද හෝ 9 වෙනිදාන් පස්සේ ඒක විකුණන්න වෙන්නේ රුපියල් 100ක එකක්. රුපියල් 44ක ටැක්ස් එක වැදුනහම 144කට. එතකොට 1000 ගත්තොත් 440ක් ඒ වගේ ගාණක් වෙනවා. ඉතින් එතකොට ලොකු ටැක්ස් එකක් නැත්තේ නෑ. හැබැයි ඇමරිකාව කියන දේ උඹලා අපෙන් ගන්න නැත්නම් මොකද උඹලා අපිට ගහලා දෙන ටැක්ස් එක වැඩි නම් ට්‍රම්ප් මම හිතන්නේ තමන්ගේ රට පැත්තෙන් හරි මම සහ තමන්ට ඡන්දය දීපු ජනතාව වෙනුවෙන් කරන දේ හරි රට වෙනුවෙන් කරන දේ හරි තමන්ගේ රටේ ආර්ථිකය හදන්න නම් මේ වගේ දැඩි තීන්දුව ගන්න වෙනවා. හැබැයි මේක ගොඩක් රටවල් වලට ප්‍රශ්නයක් වෙයි. චීනයට මම හිතන්නේ 120ක් වගේ එකක් තිබුණා. දැන් 136ක් ඇවිල්ලා මම චීනයට 156ක් වගේ. ඒක පැහැදිලිව කොහෙවත් නැහැ 156ක් හරියටම තියෙනවද කියලා. මේ 136ක් තමයි මේ ඊයේ දක්වපු මේ සටහනේ තියෙන්නේ. හැබැයි කලිනු 110 දෙපාරක් ගහලා 120ක් තිබුණා. ඒතකොට 156ක්ද කියන එක තාම පැහැදිලි නැහැ. කොහොමද මේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ මේ 9 වෙනිදා ඉඳලා. එතකොට චීනයට 156ක් වේද කියලා එක ෂුවර් නැහැ. කොහොමුණත් ඇමරිකාව වැඩිපුර ටැක්ස් එක ගහපු රටවල් 5 අතරට ඉන්න අපි සහ මේ දකුණු ආසියාවේ වැඩිම ටැක්ස් එක ගහලා තින්නේ අපේ රටට. අපේ රටට මම හිතන්නේ ටිකක් අවදානම් තත්ත්වයක් තියෙන්නේ. මොකද අපි අපේ අපනයන ආදායමෙන් 130කට කිට්ටු වෙන්න මේ ඇමරිකාවෙන් ගත්තු අපනයන 130ක් නේ මම හිතන්නේ 23ක් ওই වගේ 23ක් 30ක් අතරක් මුදලක් අපිට ඇවිල්ලා තියෙන්නේ ඇමරිකාවේ අපනයන වලින්. එතකොට ඒ අපනයනනුත් වැඩියෙන්ම තියෙන්නේ මේ ඇඟලුම් කර්මාන්තයෙන්. දෙවනියට රබර් ඊළඟට පොල්. ඉතින් අපිට පහුගිය කාලේ පොලුත් ටික වුණා. පොල් අපි අපනයනය කළා පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන. කොහොම වුණත් ඇඟලුම් කර්මාන්තයට එන ප්‍රශ්නයත් එක්ක නම් මම හිතන්නේ ඒ ගැන නම් තීරණයක් ගන්න වෙයි. හැබැයි එකම දේ හොඳම දේ මොකද ඇඟලුම් කර්මාන්තය අපේ හොඳ තැනක තිබුණේ අපි හොඳ ප්‍රොඩක්ට් එකක් හැමතිස්සෙම එළියට දීපු හින්දා. එතකොට චීනය හෝ බංග්ලාදේශය හෝ ඒ රටවල් වලට අපේ වගේ හොඳ ප්‍රොඩක්ට් එකක් එළියට දෙන්න පුළුවන්ද කියන එක තමයි එතන තියෙන ලොකුම දේ. මොකද මේ හැමතැනම තියෙන බ්‍රෑන්ඩින් ඇමරිකාව කරේ හැමතිස්සෙම බ්‍රෑන්ඩින් හදපු එක අපිට ලංකාවේ අපි හදාගත්තේ අත්‍තරම මේ ඇඟලුම් කර්මාන්තයෙන් විතරයි බ්‍රෑන්ඩින් ටිකක් හදාගත්තා නම් හදාගත්තේ. මම හිතන්නේ ඒ බ්‍රෑන්ඩින් ටික තමයි අපිට විකුණන්නත් වෙන්නේ. ඉතින් හොඳ බ්‍රෑන්ඩින් එකක් තියාගත්තොත් පාවිච්චිය මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ. හැබැයි යම් කිසි ප්‍රමාණයකින් මේක අඩු වෙයි. කොහොමුණත් මේ වෙනුවෙන් මේ ඒ කියන්නේ මේ රටවල් වල මේ සියලුම රටවල් වලට මේ බදු ගැහුවේ ඒ කියන්නේ ඇමරිකාවට රටවල් ගහලා තියෙන බද්දෙන් අඩු ඒ කියන්නේ 150ක් වගේ. ඉතින් හරියටක් වගේ තමයි ඇමරිකාව හැමතිස්සෙම බදු ගැහුවේ. රටවල් 60කට වගේ මෙහෙම බදු ගහලා තිබුණා. ඉතින් ඒ කියන්නේ 188ක් අපි ගහලා දිනවා. ඒකින් අපිට 144යි හැම රටකටම මේ වගේ භාගේ යුරෝපයටත් එහෙම කරා. ඉතින් අපි ඇමරිකානු ඩොලර් බිලියන 3කට වැඩිය මම හිතන්නේ අරගෙන තියෙනවා. අපි එතහර අපි එහෙන් ගෙන්නගෙන තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 340ක් වගේ පොඩි ගාණක්. ඉතින් ඕක අර ගණන් දැලුවාම ඕන කෙනෙක්ට හිතෙනවා උඹලා අපෙන් මෙච්චර පොඩ්ඩයි අරගෙන තියෙන්නේ. ඒකට අපේ රටේ ආර්ථිකය අපි කොහොමද හදන්නේ?
හැබැයි අපි නම් උඹලගේ මෙච්චර කරනවා. උඹලා අපිට මෙච්චර ටැක්ස් එකක් ගහන හින්දා තමයි උඹලගේ මිනිස්සු අපේ ඇමරිකාවේ වඩු ගන්න නැත්තේ. අපිට උඹලගේ මෙහෙම ටැක්ස් එකක් ගහන උඹලා අපිට මේ නිදහස් වෙනද කිව්සුන් කියන්නේ. ඉතින් ඕක තමයි රාජතාන්ත්‍රික සමතතා පාවිච්චි කරලා දැන් මම හිතන්නේ හොඳම දේ තමයි මේ හැකි ඉක්මනින් මම හිතන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා අද උදේම මේ ඒ ගැන කමිටුවක් පත් කරලා තිබුණා. කමිටුව හවස රැස් වුණා, සාකච්ඡා කරලා තිබුණා. සහ ඊට පස්සේ මම මුදල් නියෝජ්‍ය ඇමතිතුමා මේ අදහස් දැක්වුවා හැකි ඉක්මනින් මේ ඇමරිකානු රජයත් එක්ක කතා කරලා මොකද 9 වෙනිදා මම හිතන්නේ මේ බදු ක්‍රියාත්මක වෙන්නේ ඊට කලින් පුළුවන් සහනයක් ගන්න උත්සාහ කරනවා කියලා. මොකද අපේ දැනට අපි IMF ගිවිසුම යටතේ ඉන්නේ. එතකොට IMF ගිවිසුම යටතේ අපිට ඇමරිකානු ඩොලර් බිලියන 16ක අපනයන ආදායමක් අපි ලබා ගන්න ඕන. දැනට අපේ තියෙන $12 බිලියන. එතකොට අපි තව ඩොලර් බිලියන 4ක් හොයන්න ඕන. එතකොට ඇමරිකාව මේ වගේ තීරණ ගත්තාම ඇත්තටම අපිට අමාරුයි IMF එක දීපු ටාගට් එකට යන්න. දැන් ඒකිනු මාස 3ක් ඉවරයි. එතකොට මම හිතන්නේ හැකි ඉක්මනින් රාජතාන්ත්‍රික සම්බන්ධතා පාවිච්චි කරලා ට්‍රම්ප් එක කතා කරලා මම හිතන්නේ අපිට යම් කිසි තැනකට එන්න වෙයි. ඒ කියන්නේ 80ට 60කට අඩු කරන්නම් ඕක 20 කරගන්න කොහොම හරි. මම කරේ යම් කිසි සාධාරණ තත්යකට එන්න වෙයි. මොකද ට්‍රම්ප්ගේ පැත්තෙන් ට්‍රම්ප් තමන්ගේ රට ගැන හිතලාගත්තු තීරණේ වැරද්දකුත් නැහැ. එතකොට මේ සජිත් ප්‍රේමදාස මම දැක්ක ඕක ගැන කියලා තිනවා විපක්ෂ නායක විදියට. ඉතින් මම දන්නේ ඒක පැත්තකින් හිනත් යනවා මේ 144ක තීරු බද්දක ගහපු එක ගැන මේ එක්ස්පන විඩියක් දාලා තියෙනවා මේක එක්තරා ආකාරයකින් අපිට තාපු මේ අනතුරු ඇඟවීමක් කියලා. ට්‍රම්ප්ට මොකද දන්නේ අපිට අනතුරු ඇඟවීම කරලා ඉන්නේ මේ මිනිස්සු අපිට ශ්‍රී ලංකාව නෙමෙයි සියලුම රටවල් වලට කිව්ව එකම දෙයයි. උඹලා අපිට මෙච්චර ටැක්ස් එකක් ගහලා දෙනවා නම් අපි උඹලට මෙච්චර ටැක්ස් එකක් ගහනවා කියලා. එච්චරයි. ඒක සරල උත්තරේ හැමෝටම දීලා තියෙන්නේ. ඒක රටකට නෙමෙයි. ඒකට මේ රටවල් මේක සාකච්ඡා කරලා අපි ඇමරිකාවේ බඩු ගන්නම් හරි අපිට මේ ගන්නට එන්න අපිටත් මේ වගේ chance එකක් දෙන්න. මොකද අපි මේ වෙලාවේ අපි ඇත්තම කෝ ශ්‍රී ලංකාවේ මේක වෙලාවේ මේ හර සංක්‍රාන්තික අවදිය වගේ පොඩි ඩොලර්ස් ටික ගහම එහා වීමක් වුණොත් රුපියලට ආය රුපියල කඩන් වැටිලා එතන ලොකු විනාශයක් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් හැකි ඉක්මනින් මේක කතා කරලා අපි විසඳගත යුතුයි කියලා තමයි අපිට නම් දැනෙන්නේ. මම හිතන්නේ රජය ඒ වෙනුවෙන් ගන්න පුළුවන් උපරිම මේක ගනි. කිසි කෙනෙක් බය වෙන්න එපා. තමන්ගේ රස්සා නැති වෙයි මේ වෙයි කියලා. එහෙම හදිසියේ කාගේව රස්සා නැති වෙන්නේ නැහැ. මේ තව මාසයක් වගේ යනකම් ඒ කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා.